ආයිබෝන් සියලු දෙනාටම ග්‍රීන් එග් විපණය channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. අපි අද යන්නේ මිරිස් පැල හිටවන්න. මිරිස් පැල හිටවන්න කලින් අපි හොඳට පාත්තිය කොටා ගන්න ඕනේ. පාත්තිය කොටාගෙන වල් පැල ටිකක් ගලවලා මේ විදිහට හදා ගන්න ඕනේ. මේ විදිහට හදාගද්දි ඉස්සෙල්ලාම අපි පස්වැටිය ඒ කියන්නේ පාත්තිය හදලා ඉවරලා පස හොඳට බුරුල් කරලා මේ ඉටි කොලේ දා ගන්නවා. සාමාන්‍යයෙන් අපි පැල හිටවන්න සති 4කට විතර කලින්. ඊට පස්සේ ඒක දාගෙන ඉවරලා පාත්තිය හදාගෙන ඉටි කොලේ දාන්න කලින් අපි මේ පාත්තිය හොඳට තෙත් කරන්න ඕනේ. මොකද අපි මේ පාත්තිය දාගන්නේ වල් පැල සහ මේ වල් පැලත් එක්කම ඊළඟට අමතරව දැන් පායන කාලෙදි ගොඩක් මේකේ තියෙන පාත්තිය වල තියෙන වතුර ඉක්මනට හිඳෙනවා. ඒ හින්දා තමයි අපි මේ ඉටිගොලේ දාගන්නේ. ඉටිගොලේ දාගන්න කලින් අපි හොඳට වතුර දාගන්න ඕනේ. වතුර දාගෙන ඉවරලා හොඳට පාත්තිය තෙත් කරගෙන ඉවරලා තමයි මේ ඉටිගොලේ දාන්නේ. ඉටිගොලේ දාලා ඉවරලා අපි මේකේ මේ අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි හිතවන භෝගයට අනුව අපි මේකේ හිල් හදාගෙන තියෙනවා. ඔයාලට පේනවද? මේ හිල් හදාගන්න මම ගෙදරදීම හදාගත්ත පොඩි ටූල් එකක් තියෙනවා. මම ඒකෙත් වීඩියෝ එකක් ඔයාලට දාන්නම්. කලින් දාලා තිබ්බා මම ඒක ෆොටෝ එකක් දාන්නම්. මම මේවා කලින් මේ හිල් ටික හදාගෙන තියාගත්තේ. හරි, අපි ඉස්සරහට යමු. අපි පංච් කරගන්න කලින් මේ විදිහට මේක රත් කරගන්න ඕනේ. සාමාන්‍ය විනාඩි 5ක් විතර මෙහෙම රත් කරගෙන මේ තමයි අපි මේ විදිහට ඊළඟට මේ පොලිතින් එක උඩින් මේ විදිහට මේකෙන් ටැප් කරගෙන යන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 5ක් විතර රත් කරගත්තට පස්සේ මේකෙන් සාමාන්‍යයෙන් හිල් 50ක් විතර එකපාර පංච් කරගන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලට හොඳට පේනවා ඇති අපේ හොඳින් වැඩිච්ච සීජර් එක. මිරිස් පැල සාමාන්‍යයෙන් උස තියෙනවා අඟල් 4ක් 5ක් විතර. ඒ වගේ උසක් තියෙනවා. දැන් අපි මේ පැල ටික හිටව ගන්න යන්නේ. හිටව ගන්න කලින් මම කලින් දවසේ හවස හොඳට මේවට වතුර දාගෙන තියෙන්නේ. වතුර දාගෙන හිටවන්න කලිනුත් සාමාන්‍ය උදේවරු වතුර දාගෙන පාත්ති ටික හොඳට තෙත් කරගෙන තියෙන්නේ. හරි, දැන් අපි හිටවන වැඩේ පටන් ගමු. අසල මෙහෙට හොඳට පායනවා. පායනවත් එක්කම හොඳ අවුවක් තියෙනවා. ඒත් එක්කම රසෙත් වැඩි. ඉතින් දැන් මේ පැල සාමාන්‍යයෙන් මේ වගේ ගානට ලොකු වුණාම අපිට හිටවගෙන ඉවරලා නඩත්තු කරන්න පහසුයි. ඒ කියන්නේ දැන් රස්නෙත් එක්ක මික්මන්න පස වේලෙනවා. ඒ හින්දා අපිට මේ පැල සාමාන්‍ය ටිකක් මේ ගානටවත් ලොකු වෙනකන් ඉඳලා ඉවරලා හිටවනවා නම් අපිට මේක නඩත්තු කරගෙන යන්න පහසුයි. හරි, මම මේ දැන් මේක පංච් කරගෙන තියෙන්නේ 6 ක්‍රමයට. මේකෙන් අපිට වැඩි වාසියක් ගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් තනිපේලි විදිහට අපි පැල එක පාත්තියක 20ක් හිටවනවා නම් මේ 6 ක්‍රමයට හිටවුවොත් එහෙම සාමාන්‍යයෙන් පැල 25ක් 30ක් හිටව ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි මේ මිරිස් පැල හිටවද්දී නම් සාමාන්‍යයෙන් පැල දෙකක් අතර සෙන්ටිමීටර් 35ක් 40ක වගේ දුරක් තියෙන්න ඕනේ. මම ඒක මේ දැන් මේක පංච් කරගත්තීම මම ඒක මේ මිම්මක් ආධාරයෙන් මේක සලකුණු කරගෙන තමයි මේ සිදුරු විදගෙන තියෙන්නේ. ඒ ගැනත් ඔයාලා මේ වගා කරද්දී ඔයාලගේ වගා කටයුතු සිදු කරද්දී ඒ ගැන සැලකිලිමත් වෙන්න. පැල සිටුවීමට කලින් අපි නැවතවරක් මේ වගේ මේ කහබනික පොහොර පසට එකතු කර ගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් කාබනික පොහොර සාමාන්‍යයෙන් කැට 3ක් වගේ එක වලකට වෙන්න මේ අපි කාබනික පොහොර එකතු කර ගන්නවා. ඊළඟට වැදගත්ම දෙයක් තමයි අපි මේ පැල ගලවද්දී, හරිද? මේ පැල ගලවද්දී අපි මේ විදිහට යටින් පොඩි ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ.
නැත්තම් මෙහෙම කෙලින්ම පැලේ උස්සලා ගන්නකොට මුල් වලට හානි වෙන්න පුළුවන්. මෙහෙම ටිකක් බොරු ගත්තා මේ ඊසි ගැලවෙනවා. එතකොට ඔයාලට පේනවා මේ පැලවල දැන් හොඳට මූල පද්ධතිය වර්ධනය වෙලා තියෙන්නේ. මේ වගේ නිරෝගිමත් පැල තමයි අපි හින්දන්න භාවිතා කරන්න ඕනේ. බැලේ මෙහෙම අරගෙන අපි අතින් දැන් කලින් තෙත් කරලා තියෙන පාත්තිය අතින් මේ විදිහට පොඩි වලක් හදාගෙන මේ පැලේ මේ විදිහට මෙහෙම තියලා වටේට පස් ටිකක් අතින් ලං කරනවා. දැන් මේ විදිහට මේකේ ඊළඟට කියන්න ඕනේ ඔයාලා මේ හදාගත්ත පාත්තියේ ගල් අනම්මනම් ඒව තියෙනවනම් ඒවත් ටිකක් ඒවා අයින් කරන්න මේ මොකද නැත්තම් මෙතන මේක ඇතුලේ යා ස්පේස් එකක් වගේ හැදෙනවා. එතකොට යටින් නිකන් බොල් වගේ ගතියක් තියෙන්නේ. ඒ හින්දා අපි මේ වගේ ගල් අනම්මනම් මේ වගේ තියෙන දේවල් උතර අයින් කරගෙන ඊළඟට පොඩ්ඩක් මෙහෙම අතින් තද කරනවා. මොකද අර යා ස්පේස් එක තිබ්බොත් එහෙම මේ පැලවල පැල වර්ධනය වෙන්නේ නැහැ. මොකද යටින් මුල් වලට යටින් තියෙන්නේ නිකන් හිස් ඉඩක් තියෙන්නේ. ටික තද කරගන්න. හරි අපි ඊළඟට අනිත් පැල ටිකත් මේ විදිහටම ඉඳගෙන යන් ඉක්මනට. ඉතින් අපි මේ පොඩ්ඩක් පස්සට මේ පස් ඉහිරෙන්නේ නැති වෙන විදිහට පොඩ්ඩක් ඉතිකොරේටත් එක්ක මේ කොට ටිකක් දාගන්න එක හොඳයි. මොකද නැත්නම් පස් ටික පැහැරිලා යනවනේ. හරි එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරන්නයි යන්නේ. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම channel එක subscribe කරලා තියාගන්න. මොකද ඊළඟට ගේනවා මේ මිරිස් වගාවේ after caring කොහොමද මේකේ වෙනත් නඩත්තු කටයුතු කොහොමද සිදු කරන්නේ කියලා. ඔයාලට subscribe කරලා ඉවරලා bell icon එකත් click කරලා තියාගත්තොත් ඔයාලට මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් සියලු දෙනාට සුබ දවසක් වේවා.